O level pass අවුරුදු 16ක් 50ක් අතර අයට කැනඩාවේ PR visa එකක් අරගෙන කැනඩාවට ඇතුල් වෙන්න. තම විවාහක නම් තමගේ ෆැමිලි එකත් එක්ක කරන්න පුළුවන් ක්‍රමවේද. ඒ සඳහා කළ යුතු දේවල් ඒ සඳහා තියෙන සුදුසුකම් අඩු නම් කොහොමද කරගන්නේ, ඒවා හදාගන්නේ කොහොමද කියන ඒවා ගැන අපි පැය දෙකක ෆ්‍රී වෙබිනාර් එකක් කළා මේ මෑතකදී. දැන් ඒකෙන් පස්සේ අපෙන් තවත් ඉදිරියට මේ වැඩි කරගන්නේ කොහොමද කියන තොරතුරු ලබා දෙන්න අදාළ විස්තර තමයි අපි මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඊට පෙර දැන් මේ ෆ්‍රී වෙබිනාර් එක බලපු අයට ඇත්තටම අපි කියලා දුන්නා මේක කොහොමද කැනඩාවේ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකට ගිහිල්ලා තොරතුරු ලබා ගන්න. Tamanට ඕන තමන්ම මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි වගේ ආයතනයක ගවන්න නැතුව තමන්ට කරගන්නේ කොහොමද? ඒ ඔක්කොම දේවල් අපි කියලා දුන්නා. ඉතින් එතනදී සමහර කෙනෙකුට හිතනවා නම් මට ඒ තියෙන සුසුකම් ගන්න බෑ. මම හරි නොහැකියාවක් තියනවා කියමුකෝ. එහෙම නැත්නම් සමහර දෙනා මට ඒක කරගන්න පුළුවන් වුණත් මට එච්චර කැප වෙන්න බෑ. එහෙම හිතන අයට සහ ලංකාවේ පාසල් අධ්‍යාපනය කිසිම පාසල් අධ්‍යාපනයක් නැති අයට සාර්ථක වෙන්නේ කොහොමද? සමහරවිට ලංකාවේ ඉඳන්ම සාර්ථක වෙන්නේ නැටි හෝ එහෙම නැත්නම් ඊශ්‍රායලය, රුමේනියා, එහෙම නැත්නම් මැද ප්‍රතික වගේ රස්සාවලට ගිහිල්ලා ඒ යම්කිසි ශිල්පයක් හදාරලා ඒක කරගන්නේ කොහොමද කියන එක ඒකට ලොකු කෝස් කරන්න ඕනේ නැහැ. ඒකම වේදේ කියලා දෙන්නත් අපි වෙනම ෆ්‍රී වෙබිනාර් එකක් අපි ඉදිරියේ තියෙනවා. ඇත්තටම මගේ වෙනත් ආයතනයක් තියෙනවා හෝටලයක්. ඒකින්ද ළමයි කීප දෙනෙක් දරටවත් එහෙම කරලා තියෙනවා. ඒගොල්ලෝ මේ ලොකු ඉගෙනීම් තියන අය නෙමෙයි. ඒගොල්ලෝ ඉංග්‍රීසිත් මහන්සිලා ඉගෙනගෙන ඉඳලා සමහරු මේ මාසෙක විතර ඉංග්‍රීසි නේවාසික පුහුණුව අරන් ඇවිල්ලා දැන් සමහරු රුමේනියා ගිහින් ඉන්නවා. ඒක ළමයි ඉස්රායල් ගිහින් ඉන්නවා. ලක්ෂ 10ක විතර පඩියක් ගන්නවා. තවත් එක්කෙනෙක් ළඟ යන්න ඉන්නවා ඉස්රායල්. ඉතින් ඒ වගේ ක්‍රමවේද අපි වෙනම කියලා දෙන්නා. ඒක වෙනම කතාවක්. හැබැයි සනිත් ඉමිග්‍රේෂන් ආයතනයේ අවුරුදු 26ක ඉතිහාසය තුළ අපි ඒ වගේ අයට ඇත්තටම ඒ වගේ අයට කිසිම මුදලක් අය කරලා හෝ නැතුව හෝ එහෙම සර්විස් එකක් ලබලා දීලා නැහැ. මේක අපි කරන්නේ ඇත්තටම අපේ මේ විශේෂයෙන්ම ගම්වල ඉන්න දරුවන්ට තියෙන මේ ආදරෙන් තමයි කරන්නේ. දැන් අපි දැන් මේකෙදි කියන්න හදපු කතාව තමයි දැන් මේ ෆ්‍රී වෙබිනාර් එක බලලා මේ සුදුසුකම් ලබාගෙන සුදුසුකම් තියන ඉන්නවනම් කෙලින්ම සම්බන්ධ වෙලා මේක කරන්නේ කොහොමද කියන එක ගැන ඇත්තටම හුඟක් දෙනෙක් අපෙන් දැන් විමසලා තිබුණා. මට මේ ඊපෙරේදා සිංගප්පූරුවෙන් දැන් අපේ ශ්‍රී ලාංකිකයෙක් කතා කළා. එයා ඇත්තටම මට හරි සන්තෝෂයි, හරි සුන්දරයි. එයා කියනවා මේ මම දැන්ම පටන් ගත්තා අඩුපාඩු ටික හදාගන්න කියලා. දැන් එයා එහෙම කියලා දැන් අපි තව බලන්න අපේ YouTube සහ මේ social media වල තියෙනවා ශරෝත්, එතකොට සයිරු ජයසූරිය, එතකොට ලක්ෂ්‍රී දොඩංගොඩ. ඒගොල්ලෝ කොහොමද මේ structured pathway ඒගොල්ලෝ අඩුපාඩු හදාගෙන ඒගොල්ලෝ කොහොමද ඉංග්‍රීසි improve කරගෙන මේක ගේමක් ගහලා මේක කළේ කියලා ඒවා බලන්න. ඉතින් අර සින්දුවක් තියනවානේ මේ ජීවිතයේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා කියලා. අන්න එහෙම ගේමක් ගහන්න පුළුවන් අය විතරක් මේ අපි මේ කියන සෙෂන් එක. මේ සෙෂන් එකක් අපි තියෙනවා 29 අප්‍රේල් 29 බදාදා හවස් 4ට අපේ කෝට්ටේ ඔෆිස් එකේ. ඒක ඇත්තටම ඒ සහභාගී වෙන ක්‍රමවේදය අපි මේ මෙසේජ් එක මේ සමග තියෙන මෙසේජ් වල දාලා තියෙනවා. නැත්නම් අපිට WhatsApp මෙසේජ් එකක් කරන්න. ඒක මේ paid session එකක්. ඒකට ගෙවීමක් කරන්න වෙනවා. ඉතින් ඒ වගේ ගේමක් ගහන්න කැමති අය විශේෂයෙන්ම දැනටත් අර අපේ 2 hour free webinar එක බලලා නැත්නම් ඒක ආපහු බලලා එන්න ඕන. ඒක බලලා එන්න. බලන්න නැතුව එන්න එපා. ඒ ඇවිල්ලා ඒකට ලෑස්ති නම් විතරක් අපි ඉදිරියට යන ක්‍රමය අපි විස්තර කියලා දෙන්නම්. ඊට පස්සේ ඒ විස්තරත් අරගෙන ඔයාලට තමයි උගත් දුරට තනියම කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපේ සහයෝගය ඕන නම් අපි ඒකත් ලබා දෙන ක්‍රමවේද අපි කියන්නම්. ඉතින් ඇත්තටම දැන් මම ගත්තොත් මම මේ කොළඹ ඉපදිලාවත් ඉන්ටර්නැෂනල් ස්කූල් ගිහිලාවත් අපි මේ බොහොම පිටිසර ගමක ඉපදිලා අපි දැන් මම O level කරලා A level කරන කාලය ඇතුළත අපිට ඉංග්‍රීසි දැනුම සම්පූර්ණ බිඳුව මොනවා. ඒ කියන්නේ කාලේ අපිට ඒ කාලය තුල ඉංග්‍රීසි උගන්වන්නේ නැහැ. ඉතින් අපි බිඳුවේ ඉඳලා තනියම හදාගෙන තනියම ඒ කාලේ දැන් වගේ YouTube නැහැ, AI tutors නැහැ. ඉතින් ඒව හදාගෙන තමයි අපිත් මගේ දරුවන්ට අපි කැනඩාවේ අවස්ථාව ලබා දුන්නේ. ඉතින් ඒ වගේ ඒ වැඩේ කරන්න පුළුවන් නම් පමණක් මේකට සහභාගී වෙන්න. මේකේ මේ අපි මේක කොහොම හරි කරනවා කියලා. ඉතින් මේකෙදී
ඇත්තටම මම තව දෙයක් කියන්න තියෙනවා. සමහරව මේකදී අපිට මේ චෝදනා කරලා තිබුණා, අපිට අපහාස කරලා තිබුණා. ඉතින් කල්පනාවට මේක කරන්න. මොකද අපි අවුරුදු 26ක කීර්තිමත් ආයතනයක් මේ ෆේක් accounts වලින් ඇවිල්ලා ආවට අපිට හොයාගන්නත් පුළුවන්. ඒ හින්දා කීර්තිමත් ආයතනයකට පබ්ලික් ෆෝරම් එකක අපහාස කරන එක ටිකක් භයානකයි. ඒවට වාරට දඬුවම් විඳින්න වෙන්න පුළුවන්. ඒ හින්දා අපි කියන දේ අපි චැලෙන්ජ් කරනවා නේද අපි බොරු කරන්න කියලා පුළුවන් නම් මේවා කැනේඩියන් ගවර්න්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් විසත් බන්දුලා බේසිංගේවත් සෙවෙන්ත් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම්ස් වත් නෙමෙයි අවුරුදු 26ක් තිස්සේ අපිත් එක්ක හිටපු ක්ලයන්ට්ස්ලා ඒ යම් අභියෝග අරගෙන යම් රිස්ක් යම් අවදානම් අරගෙන තමයි මේ ගමන ගිහින් තියෙන්නේ. ඉතින් මේ ගමන ගියාය ඕන තරම් අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. එහෙමනම් තව විස්තර දැනගන්න ඕන නම් අපගේ ඒ සෙෂන් එකට PR ස්ට්‍රැටජි සෙෂන් එකට එන්න තව ප්‍රශ්න අහන්න පුළුවන්. ඕනනම් එකෙන් පස්සේ අවස්ථාව තිබුණොත් අපිට ඇසෙස්මන්ට් එකක් වෙනම දෙන්න පුළුවන්, වෙනම ඇඩ්වයිස් දෙන්න පුළුවන්. බදාදා අප්‍රේල් 29 සවස් 4ට එහෙමනම් අපි හමු වෙමු. ජීවිතය සුන්දර කරගන්නේ කොහොමද කියන එක, ඒ සඳහා කරන්න ඕනේ මොනවද කියන එක අපි එදාට කතා කරමු. එහෙමනම් සුබ අනාගතයක්.